안녕하세요 여러분들 ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නාංක 266 ඉඳලා මුලින්ම මතක් කරන්න ඕන වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම තවත් විභාගය කරන්න ඉන්න යාළුවෙකුට මොන හරි දෙයක් ඉගෙන ගන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා රයිට් එහෙනම් අපි යමු ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 266 योगिये हिस्तनक रल हेदुतेयो योगिये මෙතන හිස්තනක් රල් ද කියලා යෙදෙන්නේ එන පිළිතුරු අනුව තමයි ඒක තීරණය වෙන්නේ हेदुतेयो කරන්න පුළුවන්ද අනිත් කෙනා පිළිතුරු දෙනවා ආනියෝ योगिये चारल स्वयं अंदेयो ආනියෝ බෑ योगिये මෙතන चारल වාහනය සෙව්මියන් අන්දේයෝ නවත්තන්න බෑ නතර කරලා තියන්න බෑ කියන එක තමයි කියන්නේ අපි එහෙනම් බලමු පිළිතුරු 4 පළවෙනි පිළිතුර තියෙනවා චුමුන් කියන්නේ ඇනවුම් කරනවා සාමාන්‍යයෙන් හංගු සිත්තන් කොරියන් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑම ඇනවුම් කරනවට චුමුන් කියලා කියන්න පුළුවන් ඒක මෙතනට අදාළත්වයක් නැහැ පිළිතුරු අංක 2 ජුචා කියන එක ජුචා කියන්නේ පාකින් එකට ගහලා තියෙනවා බෝඩ් වල ජුචා ජං කියලා ජුචා ජං පාකින් එතකොට පිළිතුර වෙන්න ඕන අංක 2 ජුචා योगिये ජුචා රල් පච්චිම් එකක් හල් කිරීමක් නොමැති නිසා ජුචාරල් හේදුතේයෝ මෙතන වාහනේ පාක් කරන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ එතකොට තුන්වෙනි පිළිතුර තියෙනවා සේසු කියන්නේ සෝදනවා සු අත්හෝදනවා තුන්වෙනි පිළිතුර හතරවෙනි පිළිතුර තියෙනවා සේචා කියන්නේ හෝදනවා චා වාහනේ ඒ කියන්නේ සේචා කියන්නේ වාහනේ හෝදනවා ඊළඟට අපි බලමු ප්‍රශ්නාංක 267 ඔතොක්කේ හාජියෝ ජිහා චොල්ලේසෝ ඔතොක්කේ හාජියෝ දැන් මොකද කරන්නේ ඔතොක්කේ හාජියෝ දැන් මොකද කරන්නේ ජිහා චොල්ලේසෝ උමං දුම්වේදි හිස්තනක් රල් ඉරෝබරස්සයෝ නැති වුණානි දැන් මොකක් හරි නැති වෙලා තියෙනවා බලමු මොකද්ද කියලා නැති වෙලා තියෙන්නේ ක අන්නේ ඒක ඇතුලේ යොකම් හගෝ මුදල් සමග සින්යොන් කාඩ් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක සින්මුන්ජුම්දෝ හැඳුනුම්පතක් තාරෝ ඉන්නන්දේ ඇතුළත තිබුණානේ කියලා කියන්නේ ඇතුළත තිබුණා අනිත් කෙනා පිළිතුරු දෙනවා පල්ලි පුන්සිල්මුන් සෙන්තෝ ඒ කාපෝසේයෝ පල්ලි ඉක්මනට පුල්සිල්මුන් කියන්නේ ජිහා චොල්ලගේ උමන්දුම්රිය යනකොට මොන හරි නැති වුණොත් අපි කාගේ හරි දෙයක් තියෙන දැක්කත් බාර දෙන්නේ පුන්සිල්මුන් කියන ඔෆිස් එකට එතන නැති වෙච්ච ඒවත් තියෙනවා නැති වෙච්ච ඒවා කවුරු හරි දැක්කොත් එතන තමයි බාර දෙන්නේ ඊට අමතරව
එතනින් තමයි ගිහිල්ලා අහන්න ඕන කොහේ හරි මොන හරි දෙයක් නැති වුණොත් ඒගොල්ලන්ගෙන් ඇහුවාම බොහෝ දුරට ඉතින් මන් දුන්නේදි කවුරුවත් එහෙම කාගේවත් දෙයක් ගන්න නැහැ. කොහොමත් ගමනාන්තයට ගියාම ඒකේ විසිට් එකක් යනවා මේ ට්‍රේන් එකේ එක්කෙනෙක් එයා අනිවාර්යෙන්ම ඒක චෙක් කරලා මොන හරි තිබුණොත් පුන්සිල් මුන් එකට සෙන්ටර් එකට බාර දෙනවා. එතකොට මොකද්ද නැති වෙලා තියෙන්නේ? ඒකේ ඇතුලේ තිබිච්ච ඒවා බලමුකෝ. අන්නේ ඒක ඇතුලේ පෙයකොම් හගෝ සල්ලි තිබුණා. ඒ කියන්නේ පර්ස් එක නැති වුණා වෙන්න පුළුවන්. ID කාඩ් එකක් තියෙනවා. සිංගුල් චුම්දෝ ID කාඩ් එකයි සල්ලි සියොන් කාඩ් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක. ඒ කියන්නේ පර්ස් එක තමයි නැති වෙලා තියෙන්නේ. අපි බලමු පිළිතුරු 4. පළවෙනි පිළිතුරු තියෙන තෝන් කියන්නේ මුදල්. දෙවෙනි පිළිතුර තියෙන චිකප් පර්ස් එක. එහෙනම් පිළිතුර වෙන්න ඕන අංක 2. අංක 3 තියෙන හියුජි කියන්නේ මේ টয়ලට් පේපර්. 4 තියෙන හිදුජන්හා කියන්නේ ෆෝන් එක. පිළිතුර වෙන්න ඕන අංක 2 චිකප්. ඊළඟට බලමු ප්‍රශ්න අංක 268. හේසායේ ඔතොක්කේ කායෝ මේ කම්පැනියට කොහොමද යන්නේ? පොතෝම් සාමාන්‍යයෙන් හිස්තැන අල්රල් තගෝ වායෝ. කියන්නේ තගෝ වායෝ නැගලා එනවා මොකක් හරි විදියකට නැගලා එනවා කියන තමයි අපි පිළිතුරු තාම ගන්න තින්දා ඉදිරියට යන්න. කිල්දෝ පාරද මක්කිගෝ කියනවා ට්‍රැෆික් එකට. ඒ කියන්නේ වාහන ගොඩක් තියෙනවා මක්කිගෝ ට්‍රැෆික් එක. අන්මක්කිදෝ ට්‍රැෆික් එකකුත් නැති නිසා. පල්ලාසෝ ඉක්මන්. චුවායෝ ඉක්මන්ට යන්න පුළුවන්. බලමු පිළිතුරු 4. හුක්යෝ කියන්නේ පාලමට කියන්නේ හුක්යෝ කියලා. දෙවෙනි පිළිතුර තියෙනවා ජිහාදෝ කියන්නේ උමම් මාර්ගය. ජිහාදෝ කියන්නේ උමන් මාර්ගය. ජිහාචොල් කියන්නේ උමන් දුම්රිය. අංක 4 තියෙනවා හුවන්දම්පොදෝ කියන්නේ පදික මාරුව. කහිර කියන්නේ කහිර නිසුදු වෙන්නේ තියෙන්නේ. පිළිතුරු වෙන්න ඕනේ ජිහාචොල්. පොතෝන් ජිහාචොල්. ඊළඟට ප්‍රශ්න අංක 269. යොන්සුසිනන් මේ සි කියලා තියෙන්නේ මේ මිස්ටර් කියන එක. යොන්සු කියන එක තමයි නම. යොන්සුසිනන් ඔතන් ඉල් හසෙයෝ. යොන්සුසිනන් ඔතන් ඉල් හසෙයෝ. යොන්සි මොන වැඩද ඔයා කරන්නේ? මොකද්ද රැකියාව මොකද්ද කියලා තමයි අහන්නේ. මොනවද වැඩ කරන්නේ කියලා අහන්නේ. ඊට පස්සේ ජොනන් කොන්ජාංගේසෝ ටෙලිවිෂනල් මන්දනන් ඉරල් හේයෝ. මම මේ කොන්ජන් කියන කර්මාන්ත ශාලාවක ටෙලිවිෂනල් ටීවී හදන වැඩ තමයි කරනවා කියන්නේ. සොන්හන්සි ඒ කියන්නේ කලින් එක්කෙනාගේ නම තමයි සොන්හන්සි වෙන්න ඕන. සොන්හන්සිනන් ඉස්තනක් ඊගා
මොයේයෝ සොන්හන්සි කියනවා ජොනන් යෝරිසාහේයෝ මම කෝකියෙක්. එතකොට පළමු සිතන්ට මොකක්ද කියලා එන්නේ? පළවෙනි එක තියෙනවා චිකොප්. චිකොප් කියන්නේ රැකියාව. ඒක තමයි පිළිතුර එන්න ඕන. එතකොට ඊගා යෙදෙන්නේ චිකොප් නම් චිකොප් ඊ වෙන්න ඕන. පච්චිම එකක් තියෙන නිසා, හල් කිරීමක් තියෙන නිසා චිකොප් ඊ මොයේයෝ. චිකොප් ඊ මොයේයෝ රැකියාව කුමක්ද? දෙක තියෙනවා චිමි. චිමි කියන්නේ විනෝදාංශය. තුන තියෙනවා කොන්ජන්. කොන්ජන් කියන්නේ කර්මාන්ත ශාලාව. හතර තියෙනවා චුසෝ. චුසෝ කියන්නේ ලිපිනය. ඔව් මේකම මතක් කරන්න ඕන අපි මේ මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති අය මේකට මම WhatsApp නම්බරේ දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම ඔය පරණ සිලබස් එකේ පොත සහ අලුත් සිලබස් එකේ පොත ඒ දෙකම බලලා මම වෙනම ටියුට් එකක් හදලා තියෙනවා. අවශ්‍යම තැන් ටික විතරක් එකතු කරගෙන. ඉතින් ඒක තමයි මම දෙන්නේ. ලොකු පොත් දෙකක් පාවිච්චියට ගන්න නැහැ. මොකද පොත් දෙක දැක්කත් කොරියාව එපා වෙන මුලින්ම මේ ලැන්ග්වේජ් එක එපා වෙන්නේ පොත් ටික දැක්කම. සයිස් පොත් 4ක් වෙනවා එතකොට. ඉතින් මම ওই දෙකෙන්ම සාරාංශ අරගෙන ටියුට් ටිකක් මම හදලා තියෙනවා. මම තමයි හදන්නේ. මතක තියාගන්න පහසු වෙන්නේ. ඒ කියන්නේ කැමති අයට එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඒක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔව් ඊළඟට අපි කතා කරමු ප්‍රශ්න අංක 270. 회사에 විස්තනක් 이 많아요. 회사에 ආයතනයේ 이 많아요. ගොඩක් ඉන්නවද? 네300명 좀 돼요. 300ක් විතර. ඔව් 300ක් විතර ඉන්නවා. පිළිතුරු හතර බලමු. පළවෙනි එක චිකොන්. චිකොන් කියන්නේ සේවකයින්, ආයතන සේවකයින්. ඒක තමයි පිළිතුරු එන්න ඕන අංක 1. අංක 2 තියෙනවා චිකොප්. චිකොප් කියන්නේ අපි කලිනුත් කතා කරා රැකියාව. සිගාන්. සිගාන් කියන්නේ අංක 3 තියෙන සිගාන්. සිගාන් කියන්නේ වෙලාව. අංක 4 තියෙනවා සමුසිල්. සමුසිල් කියන්නේ කාර්යාලය.